welcome අද දවසෙත් අපේ අලුත් YouTube vlog එකට අපේ ලංකාවේ ගත්තු vlog series එකෙන්. ඉතින් මේ vlog එකේ එන්න අපිත් එක්ක ලස්සන කළු පහන පැත්ත බලන්න. කළු පහන පැත්තට මමත් මේ ඇවිත් ඉන්නේ ඇත්තටම කිව්වොත් ගොඩක් දුරට අපේ හස්බන්ඩ්ගේ අම්මලා ගම නිසා. ඉතින් අපි ඒ අම්මලා ගෙදර ඉඳන් පොඩි ඩේ අවුට් එකට ගියා බඹරකන්ද ෆෝල්ස් බලන්න. බඹරකන්ද ෆෝල්ස් කියන්නේ ලංකාවේ මම දන්න තරමින් highest waterfall එකනේ. ඉතින් ඇත්තරම හරිම ලස්සනයි ඒ පැත්ත. බඹරකන්ද දියැල්ල බලන්න යන ගමන්ම රස්සම රස කෝපි එකක් අපිට බොන්න සෙට් වුණා මේ සොලෝ කොෆි හට් කියන තැනින්. YouTube channel එකට දානවා. හොඳයි. ඇඩ්වර්ටයිස්මන්ට් හම්බෙනවා. ඔකේ කොල්ලෙක් කොහෙද? හොඳයි නේද මේ කන්සෙප්ට් එක කාර්යයක් වගේ ඉන්නනේ. කන්සෙප්ට් එක හොඳයි. සෝලෝ කොෆි. ඒක නම් බඹරකන්ද ෆෝල්ස් ගියොත් සෝලෝ කොෆි එක බොන්න එන්න කට්ටිය. ඉතින් අපි රස කෝපි එකක් බිව්වා වගේ පොඩි කට්ටියට හොට් චොක්ලට් එකකුත් හම්බ වුණා එතනින්. කොෆි එකත් අතේ තියාගෙන මම මේ ලස්සන පරිසරයේ දිහා බලාගෙන ටිකක් දුර ඉතින් ඇවිද්දා. බඹරකන්ද දියැල්ල බලලා ඊට පස්සේ අපි තව පුංචි ලස්සන ගමනකට මේල යන ගමන්. මම තමයි ඉතින් ඩ්‍රයිවිං කරේ මේ ටිකෙත්. ඇත්තටම කිව්වොත් ඩ්‍රයිවිං කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. තැනින් තැනට මීදුමක් තිබ්බා, ට්‍රැෆිකුත් අපේ පැත්තට වඩා ටිකක් වෙනස්. අපි මේ දැන් ඇවිත් ඉන්නේ මහමැවුන භාවන අසපුව පන්සලේ. ඒ පන්සල තියෙන්නේ කොඹල්වල. ඉතින් ඒකත් හරිම ලස්සනම තැනක්. ඒක කන්දක් උඩ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒ යන පාර ගොඩක් පටුයි, ටිකක් ඩ්‍රයිවිං කරන්න ට්‍රිකි. නමුත් උඩට ගියාට පස්සේ ඒක හරිම ලස්සනයි කියලා තමයි හිතෙන්නේ. අපි මෙතන මල් පැන් පූජ කරලා වන්දනා කරලා හිතට හරිම ලොකු සැනසීම තමයි දැනුනේ. මේ පන්සල ගොඩක් අලුත් පන්සලක් කියලා පේනවා. හරිම ලස්සන ආකිටෙක්චර් එකක් තියෙනවා. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ කට්ටිය ඇරෙන්න මේක හරි ප්‍රසිද්ධයි. පිටරට කට්ටියට භාවනා සෙෂන් වලට, භාවනා රිට්‍රීට් වලට එන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේ view එකත් එක්ක හිත නිකම්ම හරිම නිදහස් වෙනවා. එදා දවසේ අපිත් එක්ක මෙතෙන්ට ආවා රජිත්ලා අම්මයි, ඒ වගේම එයාලගේ බද්රාණි පුංචි සරත් පාපයි. එයාලා කට්ටිය හිටපු එක අපිට සෑහෙන ලොකු උදව්වක්. පේනව නේද අපේ කියාන් බබා මේ බද්රාණි ආච්චිත් එක්ක කොච්චර හොඳට ඉන්නවද කියලා. නොදකින වාරේ පාසා නිතුමානෙන් ඔබ දුර නිසා මතකෙම පිරා බැලුවා නුඹ එහි නැසිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හදපත් ලේකිමිදී මෙමා කඳුලැලි නොදොඩා වැටුනා නුඹ හදමානෙත් නෑමෙදා හිමි නැති ආදරේක හිලා නැතුවමා නුඹ නැති පාලු මාවතේ පානවතුනා මේ හද මන්දිරේ පැතාලේ කාරණා නුඹ තවරාපු ආදරේ නැතේරුණා. ඉතින් මේ විදිහට තමයි අපි ලස්සන චූටි දවස් ගානක් කළුපාන පැත්තේ ගත කරේ. ඉතින් ගොඩාක් ස්තුතියි හැමදාම වගේ ඔයාලා කට්ටියට
අපේ වීඩියෝස් අපේ බ්ලොග්ස් මේ විදිහට බැලුවට ඉතා ඉක්මනට ආයෙ සැරයක් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් සතුටින් සහ පරිස්සමින් ඉන්න. नाम आले यम